සාදරයෙන් පිළිගන්නවා සියලුම විශ්සිතින් ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපේ ටොපික් එක වෙන්නේ Marvel Studio එකකින් දුන්න අලුත් අප්ඩේට් එකක් ගැන. ඉතින් අපේ අප්ඩේට් එක ගැන බලන්න කලින් මේ අවුරුද්ද දෙන්න තියෙන අප්කමින් මූවිස් ටික බලුවොත් කොහොමද? ඉතින් යාළුවෝ ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපේ පළවෙනි අප්කමින් මූවි එක තමයි Wonder Man. ඉතින් මේ Wonder Man කියන්නේ Marvel Cinematic Universe එකේ එහෙම නැත්නම් MCU එකේ අලුත්ම TV series එකක්. ඉතින් මේක රිලිස් ඩේට් එක තමයි ජනවාරි 27. ඉතින් අපිට මේ කතාවෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ සීමන් විලියම්ස් කියන ස්ට්‍රගලින් හොලිවුඩ් ඇක්ටර් කෙනෙක් ගැන. ඉතින් ඔහුගේ ජීවිතය එහෙම නැත්නම් කරියර් එක මේ වෙලාවේ ස්ට්‍රගල් වෙනකම් තමයි තියෙන්නේ. ඉතින් යාළුවා අපි ඊළඟට බලන්න යන්නේ Daredevil Born Again Season 2. ඉතින් Daredevil Born Again Season 2 කියන්නේ Marvel Cinematic Universe එකේ ඇති අති ජනප්‍රිය TV series එකක්. ඉතින් යාළුවනේ මේ සුපිරිම TV series එකේ second season එක තමයි මාර්තු 4 වෙනිදාට නිකුත් වෙන්න තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙටා මෝඩොක් සහ විල්සන් ෆිෂ් අතර ඇති ටෙන්ෂන් එකයි. ඉතින් අන්න අපි ඊළඟ බලන්නේ ද පනිෂර්. ද පනිෂර් කියන්නේ Marvel Cinematic Universe එකේ එහෙම නැත්නම් MCU එකේ ඩාර්ක් ගර්ටි ඇන්ඩ් ඇන්ටි හීරෝ කැරක්ටර් එකලු. ඉතින් මේ කැරක්ටර් එක වෙන්නේ ෆ්‍රෑන්ක් කැස්ටල්. ඉතින් මේ ෆ්‍රෑන්ක් කැස්ටල්ගේ පවුලේ අයව මාස් මර්ඩර් එකකින් මරනවා. ඉතින් ඒක පලිය ගන්න තමයි මෙයා ද පනිෂර් කියලා අන්ඩර්වර්ල්ඩ් එකට වැදෙන්නේ. ඉතින් මේ කැරක්ටර් එක බෲටල්, රූත්ලස් ඇන්ඩ් බ්ලඩි එහෙමත් නැත්නම් හීරෝත් නෙමෙයි විලනුත් නෙමෙයි. ඉතින් අනුව අපි ළඟට බලන්න යන්නේ X-Men 97 season 2 කියන Marvel Hostologic Animated Series එකේ දෙවෙනි අදියරයි. සීසන් එක අවසානයේදී මැග්නිටෝ ප්‍රොෆෙසර් Xගේ මෘදු බලය බාරගත්ත හියුමන් මෙන්ටල් රිලේෂන්ෂිප් එක බරපතලකම එමන් නම් බරපතල අරගලයකට යටත් වෙනවා කියලා ඉතින් මේ මූවි එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ අපි ඊළඟට බලන්න යන්නේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ කියන මූවි එකයි. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ කියන්නේ 2008 දී ආපු මේජර් රීබූට් එකක්. ඒ one more days කියන ස්ටෝරි ARC එකට පසුව සිද්ධ වෙන දෙයක්. එහිදී පීටර් පාකර් තමන්ගේ අදුරු අතීතය මකා දමා අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ කියන්නේ පීටර්ගේ ජීවිතය රීසෙට් කරන එක. ආන්ටි මේව බේරගන්න පීටර් මේරියෝ සැක්‍රිෆයිස් කරනවා. ඉතින් ඊට පස්සේ ඔහු අලුත් ආරම්භයක් කරනවා. නව දුෂ්ටයන්ට එරෙහිව සටන් කරමින් සහ ඔහුගේ පරණ සීක්‍රට් අයිඩෙන්ටිටි එක මකා දමමින් අලුත් ජීවිතයක් ඉදිරියට තමයි ඔහු මේක ගත කරන්නේ. ඉතින් යාළුවනේ ආන්ටි මේ වෙනුවෙන් පීටර් මේරි ජේව කැප කරන එක ගැන ඔයාලගේ අදහස මොකද්ද? ඒක නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවෝ අපේ නෙක්ස්ට් මූවි එක තමයි Avengers Endgame කියන්නේ. ඔයාලා දැන්වත් බලලා ඇති Avengers Endgame එක කලින් රිලීස් වුණා නේද කියලා. ඔව් Avengers Endgame එක කලින් රිලීස් වුණා. ඒත් Marvel Studio එක විසින් ආයෙ announce කරලා තියෙනවා 2026 සැප්තැම්බර් 25 වෙනිදාට ආයෙ Avengers Endgame එක බලා ගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවෝ මේ මූවි එක රීරිලීස් කරන්න හේතුව විදිහට යාළුවා පෙන්නලා දෙන්නේ Avengers Doomsday එකට hype එකක් බීට් කරන්න. මේ Endgame එක තමයි MCU 22 story ARC එකට අනුව අමතක නොවන ග්‍රේට් ෆයිනල් එකකින් නිමා වෙච්ච ෆිල්ම් එක. ඉතින් යාළුවනේ මේ මූවි එක ගැන ඔයාලගේ අදහසක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. සෝ අපේ නෙක්ස්ට් මූවි එක තමයි ස්පයිඩර්මෑන් කොමික් එක. මේ කොමික් මූවි එක ස්පයිඩර්මෑන් එකකින් වෙනස් ටයිම්ලයින් එක ස්ටෝරි එක. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් ස්පයිඩර්මෑන්ගේ early superhero days explore කරන සීරියස් එකක් විදියට. ඉතින් යාළුවනේ අපි ළඟට බලා ගන්න පුළුවන් ඉන්නේ විෂන් කියුස්ට්. ඉතින් මේ විෂන් කියුස්ට් කියන්නේ Marvel Studio එක විසින් නිෂ්පාදනය කරන ලද TV series එකක්. මෙය වොන්න විෂන් එකකින් පසු අලුත් වයිට් විෂන් එකක ගමනක් ගැන. ඉතින් මේ වයිට් විෂන් එක තමන්ගේ අයිඩෙන්ටිටි එක මානසික ස්වභාවය ගැන සහ ජීවිතයේ අරුත ගැන සෙවීමක් ආරම්භ කිරීමයි. ඉතින් යාළුවනේ අපි ඊළඟට කතා කරන්නේ කවුරුත් එනකන් ඇඟිලි ගණමින් බලන් ඉන්න Avengers Doomsday කියන සුපිරි මූවි එක. ඉතින් මේ අප්කමින් මූවි එකේ ජගත් විනාශකයා එහෙම නැත්නම් ඩොක්ටර් ඩූම්ගේ ආගමනය ගැන තමයි කියන්නේ. ඉතින් මේ මූවි එක දෙසැම්බර් මාසයේ එනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් යාළුවෝ ඔයාලා Avengers Doomsday එක ගැන අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවෝ මේ විදිහට තමයි අපේ වීඩියෝ එක අවසානයට ලං වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එතකොට තමයි මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා ඔයාලා හැමෝටම.